WhatsApp එකෙන් ලොකු ඉමෝජිස් යවන්න ඕනේද? එහෙනම් එකම විසඳුම Google keyboard. එහෙනම් යමු අපේ වීඩියෝ එකට. ඉතින් ඔයාලා මුලින්ම කරන්න ඕනේ ඔයාගේ ෆෝන් එකේ තියෙන Play Store කියන app එකට යන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මේ මෙතන බලා ගන්න පුළුවන් search කියලා බටන් එකක් තියෙනවා. අනිත් search කියන බටන් එක උඩ ඔයාලා ටච් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා මේ මෙතන search bar එකක් තියෙනවා. අන්න ඒක උඩ ඊළඟට ටච් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා Google කියලා ඔයාලා ටයිප් කරගන්න ඕනේ. Google keyboard කියලා. හරි. මම මෙන්න මේ විදිහට ටයිප් කරගත්තා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් Google keyboard එක මෙතන ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාලා මම මෙතන keyboard එක install කරලා තියෙන හින්දා මෙතන open කියලා එකක් පෙන්වන්නේ. ඉතින් ඔයාලා මේක තාම install කරගෙන නැහැනේ. ඉතින් ඔයාලට පෙන්වන්නේ මෙතන install කියලා බටන් එක. ඉතින් ඔයාලා මේ install කියන බටන් එක ක්ලික් කරලා ඔයාලට මෙන්න මේ Google keyboard එක ඔයාලට download කරගන්න පුළුවන්. ඔයාලා app එක install කරගත්තට පස්සේ ඔයාලට පොඩි step වගේක් තියෙනවා. අන්න ඒ ටික step ටික ඔයාලා fill කරලා ආපුවාම මෙන්න මේ විදිහට app එක ඔයාලට open කරගන්න පුළුවන්. හරි. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් Google keyboard එකේ මුල් පිටුව. ඉතින් ඔයාලට මේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් භාෂාවන් ඇතුළත් කරන්න කියලා එකක් තියෙනවා. අන්න ඒෙන් එතෙන්න මෙන්න මෙතන තියෙනවා ඊතලයක්. අන්න ඒක උඩ ටච් කරපුවාම ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් ඔයාලට ඔයාලගේ භාෂාව මෙතනින් සිලෙක්ට් කරගන්න හැකියාව මෙයාලා මෙතනින් ලබා දීලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් select theme කියලා එකක් තියෙනවා. අන්න ඒක උඩ මෙන්න මේ ඊතලයේ උඩ ටච් කරපුවාම ඔයාලට keyboard එකේ wallpaper එකට ඔයාලට කැමති wallpaper එකක් ඔයාලට මෙතනින් ඇඩ් කරගන්නත් පුළුවන්. ඒ වගේම ඔයාගේ ෆොටෝ එකක් වගේ ෆොටෝ එකකුත් මේකට ඇඩ් කරගන්න පුළුවන් keyboard එකේ මුලට. ඉතින් ඒකට ඔයාලා කරන්න ඕනේ මෙන්න මෙතන තියෙනවා plus icon එක. අන්න ඒක උඩ ටච් කරපුවාම ඔයාගේ gallery එකට ඔයාව යනවා. ඊට පස්සේ ඔයා gallery එකෙන් ඔයාගේ ෆොටෝ එක select කරලා මෙතෙන්ද ඔයාගේ ෆොටෝ එක ඇඩ් කරගන්න පුළුවන්. ඊළඟ එක විදිහට ඉහළ තීරය වෙනස් කරන්න තියෙනවා. අන්න ඒක උඩ ඔයාලා මෙන්න මේ විදිහේ ඊතලයේ උඩ ටච් කරපුවම ඔයාලට බලා ගන්න පුළුවන් sticker, fonts, clipboard, අන්න ඒ කටහඬ කියන්නේ voice record එවන්න. අන්න ඒ වගේ දේවල් වෙනස් කර ගැනීමේ හැකියාව මෙතනින් තියෙනවා. ඉතින් ඔයාලට කැමති විදිහට මේවා වෙනස් කරගෙන මෙතන save changes කියලා දෙනවා. අන්න ඒ බටන් එක ටච් කරපුවාම ඔයාලට මේ ඔයාලා වෙනස් කරගත්ත දේවල් ඔයාලට save කර ගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ මෙතන උස කියලා තියෙනවා. අන්න ඒ උස කියන තැනින් ඔයාලට ඔයාලගේ keyboard එකේ ප්‍රමාණය ඔයාලට මෙතනින් තීරණය කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන vibrate වීම කියලා තියෙනවා. අනේ vibrate වීම කියන්නේ ඔයාලා message එකක් send කරද්දී නැත්නම් message එක type කරද්දී ඔයාලට මෙතනින් vibrate වෙන එක ඔයාලට හදාගන්න පුළුවන්. ඉතින් මෙතන යතුරුෝබණය විශාල කිරීම කියලා තියෙනවා. අන්න ඒවා එතකොට keyboard එකේ ඔයාලා key එක press කරද්දී ඔයාලට ඒ ගහන අකුර විශාල වෙලා පේන විදිහට මෙතනින් හදාගන්න පුළුවන්. ඉතින් ඒ වගේ ගොඩක් දේවල් ඔයාලට මෙන්න මේකෙදි ඔයාලට හදා ගැනීමේ හැකියාව මෙයාලා දීලා තියෙනවා. මම Google keyboard එකේ සියලුම settings මම දැන් හදාන තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ keyboard එක මෙන්න මේ විදිහට තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට මෙන්න මෙතන A කියලා ලකුණක් තියෙනවා. අන්න ඒ ලකුණ උඩ ටච් කරපුවාම ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙතන තියෙන්නේ එක එක fonts. ඉතින් ඔයාලට මෙන්න මේ එක එක fonts වලින් ඔයාලට message send කිරීමේ හැකියාව මේකෙන් දීලා තියෙනවා. ඉතින් මම මෙන්න මේ font එක මෙන්න මෙතනින් ටික් එක දාලා මම මේ font එක තෝරා ගන්නවා. හරි. ඊට පස්සේ මම ඒ font එක තෝරාගෙන ඉතින් මම දැන් message එකක් type කරනවා. ඔයාලට බලා ගන්න පුළුවන් type කරනකොට ඒ font එකෙන් තමයි ඔයාලට මේක type කරනවා බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ මම මෙතන send icon එක click කරනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ message එක ඒ type කරපු විදිහට send වෙලා තියෙනවා. ඉතින් මේකේ තියෙන විශේෂම දේ තමයි ඔයාලට ලොකු emojis යවන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ hina මූණ උඩ touch කරගෙන ඉන්නවා. ඔයාලට බලා ගන්න පුළුවන් emojiයක් ලොකු emojiයක් send වුණා. ඉතින් ඔයාලට ඒ අවස්ථාවත් මේකෙන් දීලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මේකේ ගොඩාක් වාසි තියෙනවා. ඉතින් ඒවා
මේ ඔයාලට ඔක්කොම ලබා ගන්න පුළුවන්. ඉතින් මම නම් රෙකමන්ඩ් කරන්නේ හෙලකුරුවකට වඩා මේක ඉතින් හොඳයි. ඉතින් ඔයාලටත් කැමති නම් මේක ඩවුන්ලෝඩ් කරගෙන ඔයාගේ WhatsApp එකට හරි ඒ Messenger වලට ඔයාලට මේක යූස් කිරීමේ හැකියාව තියෙනවා. එහෙනම් යාළුවනේ අද වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, ඒ වගේම channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.